ඉතින් කොහොමද ඉතින් අදත් ගෙනාවෙන්න ඕගොල්ලන්ට සුපර්ම වීඩියෝ එකක්. හරිද? හරි ඉතින් අද ගෙනාවේ කෙලින්ම ඔයගොල්ලෝ මේ වෙනකොට ලංකාවෙන් ගොඩක් පිරිස කැප් කැට් පාවිච්චි කරනවා නේද? අන්න ඒ කැප් කට් එකට ප්‍රොවේෂන් කරන්න අපිට සල්ලි ගන්න එපා නේද? අන්න ඒකින්ද අපි කිසිම නීති ක්‍රමයක් නැතුව කෙලින්ම අපි කැප් කට් ප්‍රෝ ප්‍රී ගන්න විදිහක් තමයි ඉතින් අද ගෙනාවේ. හරිද? හරි මේක 100%ක් කෙලින්ම 100%ක් රෙඩි මේක දැන් ගොඩක් කල් දාලා මට ගේන වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. හරි හැබැයි ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක කැප් ප්‍රෝ වර්ෂන් එක ගන්න විදිය. හරිද? හරි ඒක ගැන තමයි ඉතින් අද වීඩියෝ එක. හරිද? හරි එහෙනම් අපි වීඩියෝ එකට යන්න. හරිද? වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් තියෙනවා. ඔයගොල්ලෝ මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න මේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න share කරන්න. හරිද? හරි එහෙනම් අපි intro එකෙන් පස්සේ වීඩියෝ එකට set වෙමු. Potenie gama, hatere kanua, rote kai mostere salia pura, likanne langata, neme hotata, visileka badide kai umbe maraneta. Potenie gama, hatere kanua. හරි යාළුවනේ ඔයගොල්ලෝ මුලින්ම පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන එක මේ ලින්ක් එකෙන් මෙන්න මේ වෙබ්සයිට් එකට එනවා. හරිද? මෙන්න මේ නිල් පාට එක ක්ලික් කරලා ඔයගොල්ලෝ CapCut APK එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙන්න මේ නිල් පාට එකක් තියෙන්නේ. අන්න ඒක ක්ලික් කරලා CapCut APK එක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අන්න ඒ නිල් පාට එක එක සැරයක් ටච් කරගන්න ඕනේ. ඔයගොල්ලෝ ඒක ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? ඒක උඩ එක සැරයක් මම මෙහෙම ටච් කරගන්නවා. හරිද? හරි ඊට පස්සේ මෙහෙම එනවා. හරිද? මෙතනදී ඔයගොල්ලෝගේ ෆෝන් එකට ඒක ඩවුන්ලෝඩ් වෙන්න මෙන්න මෙතන පර්මිෂන් එනවා. මෙතන ඩවුන්ලෝඩ් engage කියන එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. හරිද? මයින් ක්ලික් කරගන්න. හරි. ඊට පස්සේ මෙහෙම උඩින් මැසේජ් එකක් එනවා ලෝඩ් වෙනවා. ඊට පස්සේ අර නිල් පාටේ ක්ලික් කරගන්න ඩවුන්ලෝඩ් වෙනවා කියලා. ඊට පස්සේ එතන මේ නිල් පාටේ ක්ලික් කරගත්තාම මෙන්න මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා ඔයගොල්ලන්ට පේනවා. හරිද? හරි. දැන් ඔයගොල්ලෝ හරි යාළුවනේ ඊට පස්සේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ෆයිල්ස් තියෙන්නේ my files කියලා හරි ෆයිල්ස් කියලා හරි මොනවා හරි ඔයගොල්ලෝගේ ෆයිල්ස් තියෙන තැන තියෙන්නේ මේ ගොඩක් වෙලාවට තියෙන my files සහ ෆයිල්ස් කියලා. අන්නේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ. හරිද? මම ඕපන් කරගන්නම් මගේ my files කියලා තියෙන්නේ. හරිද? මෙන්න මේ කහ පාට ඇප් එකේ තියෙන මගේ Samsung ෆෝන් එකේ ඉන්න my files කියලා තියෙන්නේ. සමහර ෆෝන් එකේ ෆයිල්ස් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරගන්න. හරිද? හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති APK කියලා. හරිද? ඕගොල්ලෝගේ ෆෝන් එකේ නැත්තම් බය වෙන්න එපා මම ඕගොල්ලන්ට නැති ෆෝන් එකක් හදාගන්න ඉතින් කියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන CapCut කියලා. අපි ඩවුන්ලෝඩ් කරගත්ත එක. හරිද? අන්න ඒක මෙන්න මේ තියෙන CapCut 7යි 5යි 1 APK කියලා අන්න ඒක උඩ එක සැරයක් ටච් කරගන්න මෑද. හරිද? එක සැරයක් ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. හරිද? මෙන්න මෙතනින් ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් දෙන්න. හරිද? ඉන්ස්ටෝල් දෙන්න යාළුවනේ. හරිද? ඊට පස්සේ පොඩ්ඩක් කියලා යනවා. හරිද? මේ වෙලාවේ ඔයගොල්ලෝගේ ෆෝන් එකේ data off කරලා තිබ්බත් ගැටලුවක් නැහැ. මේක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? data on කරලා තිබ්බත් අවුලක් නැහැ. මගේ ෆෝන් එකේ ඉඳන් data on කරන් මම මේ වැඩේ කරන්නේ. මෙතනින් එහාට ඔයගොල්ලන්ට මේ app එක ඩවුන්ලෝඩ් කරන්න data කිසිවක් අවශ්‍ය නැහැ. හරිද? හරි මේක ඩවුන්ලෝඩ් වෙන්න විනාඩියක් දෙකක් විතර යනවා. හරිද? අපි ඩවුන්ලෝඩ් දුන්නා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් වුණා කියලා මෙන්න මෙහෙම එකක් එනවා. හරිද? මෙන්න මෙතන ඩොනේට් කියන එක දෙන්න ඕනේ ඔයගොල්ලෝ ඕපන් නෙවෙයි. හරිද? හරි ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට තව ගේන්න ඉතින් මේ ප්‍රශ්නයක් තියෙන සමහර ෆෝන් වල ෆයිල්ස් වල APK කියලා ගන්නෑ. හරිද? එහෙම වුණොත් ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ set archive app එක. මෙන්න මේ කොළ පාට app එක. හරිද? ඒක ඩවුන්ලෝඩ් කරගන්න APK නැති අය ඒක එක සැරයක් ක්ලික් කරගන්න. හරිද? ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඉන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට යන්න. හරිද? හරි ඊට පස්සේ මෙන්න මෙතන තියෙන CapCut APK කියලා. අන්න ඒක සැරටත් කළා. මෙන්න මෙතන ඉන්ස්ටෝල් දෙන්න. හරිද? එතකොට ඔයගොල්ලොන්ට අර ටික කරපු ටිකම තමයි මෙතන කරන්න තියෙන්නේ. ඒක ඉන්ස්ටෝල් වෙනවා. ඉන්ස්ටෝල් දීලා ඩොනේ දෙන්න. හරිද? හරි ඊට පස්සේ අපි CapCut app එක ඕපන් කරගෙන බලමු. හරිද? මෙන්න මෙතන මේක ක්ලික් කරගන්න ඔයගොල්ලෝ. අපි බලමු එහෙනම් මේක වැඩ කරනවද නැද්ද කියලා. new poll කියලා මම වීඩියෝ එකක් හදාගන්න බලනවා. එළෙව් දෙන්න මෙතන.
ඊට පස්සේ ඔයගොල්ලෝගේ මෙතනින් කොහොමද කැමති ඇත්තට ගන්න දිනවා මම ඇත්තට ගන්නවා මෙතනින්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන ඇඩ් දෙන්න. ඊට පස්සේ මෙන්න මේක දෙන්න. ඊට පස්සේ මේක 100 කරලා ඉන්න ඕනේ කියලා. 100ක් ආවට පස්සේ මෙන්න මෙහෙම ඔයගොල්ලෝ දාපු වීඩියෝ එක මෙහෙම වෙන්න. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඔයගොල්ලෝ අරන් ඉනවා. හරිද? හරි දැන් මෙතන අපි බලමු ඉෆෙක්ට්ස් වලට ගිහිල්ලා මේකේ මොකද තත්ත්වය කියලා. මේ ඇප් එකේ මොන තත්ත්වයක්ද තියෙන්නේ? කොහොමද සෙටින්ග්ස් ටික මේ මොකද ඉෆෙක්ට් ටික කොහොමද ප්‍රෝ තියෙනවද නැද්ද කියලා. හරි යාළුවනේ ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ ෆොන්ට් ටික එනවා. හරිද යාළුවනේ දැන් මේ ප්‍රෝ කියලා දාලා තියෙන උඩින් අන්නේ ප්‍රෝ ටික අපිට ගන්න බෑ මේ ඇප් එකෙන්. මේ ඇප් එකට සල්ලි ගන්න ඕනේ ප්‍රෝ එක ගන්න. හරිද? හරි දැන් CapCut එකේ ප්‍රෝ ටික මේකේ තියෙනවා. යාළුවනේ මේ පේනවනේ. මේ මෙව්ව එහෙම CapCut එකේ ප්‍රෝ මෙව්ව ඈ. මෙන්න මේවා ප්‍රෝ. හරිද? මෙන්න මේක මේකෙත් මෙතන ඇඩ් කරලා තියෙන. ඉන්න මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ වීඩියෝ එක. මේ පේනවද? කොයි මෙතන නෙවෙයි. මේ තියෙන ඒ වීඩියෝ එක මෙතනට ඇඩ් කරලා තියෙනවා. හරිද? පේනවනේ. ඔයගොල්ලන්ට මේ හැම එකක්ම නොබිලේ මේ ප්‍රෝ නැතුව මේ ඇප් එකට ප්‍රෝ නැතුව මේ ඕන්න මට කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාන් යන්න. මේ CapCut එකේ තියෙන හැම මේකම ෆ්‍රී තියෙන එකක් ඕනනම් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. හරි ඉතින් යාළුවනේ ඕක තමයි ඉතින් අද වීඩියෝ එක. හරිද? හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. හොඳයි කියලා හිතනවා නම් ලයික් එකකුත් දාන්න යන්න. ඔයගොල්ලෝගේ යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හරිද? හරි එහෙනම් යාළුවනේ අපි අතට ගිහිල්ලා එන්නේ. එතකන් ඕගොල්ලෝ මගේ channel එක subscribe කරන් තියන් ඉන්න. මේ වගේ වීඩියෝ කොට මිස් වෙන්න පුළුවන් අපේ channel එක subscribe කරන්න නැත්නම්. එහෙනම් යාළුවනේ අපි අතට ගියා. බා